අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම අද ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් පාවිච්චි කරලා මගේ ගෙදර බැල්කනි එක ඉන්න හිතෙන සුව පහසු තැනක් කරගන්න විදිය තමයි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා දැනටමත් සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම් ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් ගැන මාත් එක්ක කතා කරන්න channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් බැල්කනි එක කියන්නේ අපේ ගෙවල් වල ගෙදර හදද්දි ආසාවෙන් හිටියට ටික කාලයක් යද්දී අපි නොසලකිල්ලෙන් අමතක කරලා දාන තැනක්. හැබැයි මනෝවිද්‍යාත්මකව කතා කරනකොට බැල්කනි එකක් පාවිච්චි කරනවා කියන්නේ අපේ මානසික සෞඛ්‍යයට ඉතාමත් වැදගත් දෙයක්. අපි ගෙදර ඇතුළටම වෙලා ඉන්නවට වඩා නැවුම් වාතය ස්වාභාවික හිරුවෙලිය වගේ දේවල් වලට පුළුවන් කායිකව සහ මානසිකව අපිට සුවයක් ගෙනල්ලා දෙන්න. ඒ වගේම ලස්සන වීව් එකක් එක්ක පැල වගේ දේවල් වට කරගෙන ගෙදර ඉඳලා වැඩ කරන්න පොතක් බලන්න නැත්නම් ඔය ආදරය කරන අයත් එක්ක තේ එකක් බොන්න හොඳම තැන තමයි ගෙදර බැල්කනි එක. ඉතින් ගෙදර ඕනෑම තැනක ඉන්ටීරියර් එක ඩිසයින් කරනවා වගේ බැල්කනි එක වුණත් අපිට ඉන්න හිතෙන තැනක් බවට පත් කරගන්න අපි මනෝවිද්‍යාත්මකව හිතලා බලන්න ඕනේ. ඉතින් අද මගේ බැල්කනි එක සුව පහසු ඉන්න හිතන විදිහට ඕගනයිස් කරගන්න මම ඩිසයින් ප්‍රින්සිපල්ස් දෙකක් පාවිච්චි කරනවා. ඒ අතරින් පළවෙනි ප්‍රින්සිපල් එක තමයි 1975 දී ජේ ඇපල්ටන් කියන විද්‍යාඥයා හඳුන්වලා දුන්න ප්‍රොස්පෙක්ට් ඇන්ඩ් රිෆියුජ් තියරි. නැත්නම් ආරක්ෂිත ස්ථාන සහ නිරීක්ෂණ ස්ථාන කියන තියරි එක. ඉතින් මේ තියරි එකේ කියන්නේ අපි මිනිස්සුયો විදිහට කැමති අපිට වටපිට පරිසරය හොඳින් පෙනෙන ඒ වගේම අපිට සැඟවිලා ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් තැන්වලට කියලා. ඉතින් අපිට මේ අවට පරිසරය හොඳින් පෙනීමේ අවශ්‍යතාවය වගේම සැඟවිලා ඉඳීමේ අවශ්‍යතාවය එන්නේ පරිණාමයේ මුල් යුගයේ ඉඳලා අපිට ඈත ඉඳලා එන්න පුළුවන් අනතුරු ගැන කල්තියා දැනගන්න වගේම සතුරන්ට පේන්නේ නැති වෙන්න සැඟවිලා ඉඳීමේ අවශ්‍යතාවය නිසා. ඉතින් සියවස් ගණනාවකට පස්සේ වුණත් අපේ මනසේ මේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන දෙවනි තියරි එක තමයි බයෝෆීලියා ඉෆෙක්ට්. ඒ කියන්නේ අපි මිනිස්සු විදිහට පරිසරයේ එන ස්වාභාවික ද්‍රව්‍ය වලට උණුසුම් පාටවල් වලට තියෙන කැමැත්ත. ඉතින් ගොඩාක් බැල්කනීස් හදලා තියෙන ග්ලාස්, කොන්ක්‍රීට්, ස්ටේන්ලස් ස්ටීල් වගේ සීතල තද ද්‍රව්‍ය වලින්. ඉතින් මේ වගේ ද්‍රව්‍ය අතරට අපිට රිලැක්ස් වෙන්න පුළුවන් විදිහේ ද්‍රව්‍ය හඳුන්වලා දෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේ ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් යොදාගෙන මම කොහොමද මගේ බැල්කනි එක ඉන්න හිතෙන සුව පහසු තැනක් කරගත්තේ කියලා. ඉතින් මම ඩෙකරේට් කරන්න කලින් මගේ බැල්කනි එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් බැල්කනි එකට ගියාම මට වටපිට පේනවා වගේම පහළ ඉන්න කෙනෙකුටත් ලේසියෙන්ම මුළු බැල්කනි එකම පේනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරපු රිෆියුජ් ඇන්ඩ් ප්‍රොස්පෙක්ට් තියරි නැත්නම් ආරක්ෂිත සහ නිරීක්ෂණ තියරි එකේ හැටියට නිරීක්ෂණ ස්ථානයක් කියන දේ සම්පූර්ණ වෙනවා මට වටපිට හොඳින් පේන නිසා. ඒ තෙලියේ ඉන්න කෙනෙකුටත් ලේසියෙන්ම මාව පෙනෙන නිසා ඒ තියරි එකේ ආරක්ෂිත කියන කොටස සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මගේ බලාපොරොත්තුව බැල්කනි එකේ මට තියෙන වීව් එක බ්ලොක් වෙන්නේ නැතිව බැල්කනි එකේ ප්‍රයිවසි ටිකක් වැඩි වෙන විදිහට කවර් කරගන්න. ඒ වගේම බැල්කනි එකේ මේ එළියේ තියෙන කොටසේ මම මල් පැල වගේ දේවල් වවලා තියෙනවා. ඒත් ඒ දේවල් එක එක පොට්ස් වල දාලා නිසා ගොඩක් ලස්සනක් ඇවිල්ලා නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ටිකක් උස බැල්කනි එක කවර් වෙන විදිහේ ලස්සන පොට්ස් ටිකක් මේ පැල වලට පාවිච්චි කරන්න. ඉතින් මම ගාව බැල්කනි එකේ පැල වර්ග 4ක් තියෙනවා සහ තව ටිකක් ඉඩ තියෙන නිසා තවත් පැලයක් දාන්න මම ප්‍රමාණයෙන් ලොකු එක වගේ පොට්ස් 5ක් තෝරගත්තා. මම හිතනවා මේ වැඩේට මම මේ තෝරගත්ත පොට් සුදුසුයි කියලා. මොකද මේ පොට්ස් ටිකක් උසින් වැඩි නිසා බැල්කනි එකේ යම් ප්‍රමාණයක් කවර් වෙනවා වගේම පොට් එකේ යටින් පොට් එකේම කොටසක් විදිහට ට්‍රේ එකක් වගේ එකක් තියෙනවා සති 3ක වගේ කාලයක් වතුර රඳා පවතින්න. ඒ නිසා මේ පොට්ස් වල දාන පැලවලට දිනපතාම වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට බැල්කනි එකට මල් පැල ටික අලුත් පොට්ස් වලට මාරු කරන්න අවශ්‍ය හැමදේම අරගෙන ආවා. ඒ වගේම අලුත් බෝගන්විලියා මල් පැලයකුත් හදනවා. ඉතින් මම හිතනවා මේ පැලේ ලොකු වුණාම ලස්සනට බැල්කනි එකෙන් පහළට කඩා හැලෙන විදිහට වැවිලා තවත් බැල්කනි එකට ලස්සනක් එකතු කරයි කියලා. ඉතින් මම මේ විදිහට පොට්ස් ඇතුළට හොඳින් වතුර බහින්න පුළුවන් වෙන්නේ යටට ගල් කැට දාලා පැල ටික හදාගත්තා.
ඉතින් වැඩේ හිතුවට වඩා ටිකක් අමාරු වුණා ලොකු පොට්ස් මාරු කරන්න තිබුණ නිසා. ඉතින් මේ බැල්කනි මේක්ഓවර් එකේ හොඳම කොටස ඉක්මනින්ම කරගන්න හදිස්සි නිසා මම බැල්කනි එක ඉක්මනටම ක්ලීන් කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ උස්ස පොට්ස් දාපු නිසා මගේ බැල්කනි එක පැත්තකින් යම් තාක් දුරට කවර් වෙලා තියෙනවා කියලා. ඒත් මට සම්පූර්ණයෙන්ම ප්‍රයිවසි නම් හම්බෙන්නේ නැහැ. ඉතින් ඈත ඉඳන් එන කෙනෙක්ට බැල්කනි එක නිරාවරණය වෙන කොටස ටිකක් කවර් කරගන්න මම මේ ලී අකුලන්න දිගාරින්න පුළුවන් පටි එකතුව බැල්කනි එකේ පැත්තකට හයි කරන්න තමයි යන්නේ. ඉතින් අපි මේ ලී පටි එල්ලන්න උඩින් මේ විදිහට ඩ්‍රිල් කරගත්තා. ඊට පස්සේ ඩ්‍රිල් හෝල්ස් වලට කොකු දාලා ලී පටි කොටස් ටික ඒ කොකු වලට zip ties වලින් හයි කරා. ඉතින් මෙතන මම මේ ලී පටි කොටස් දෙකක් හයි කරලා තියෙනවා. පස්සේ මට හිතුණා දෙකක් මදි වගේ කියලා මම පස්සේ තව එකක් ඇඩ් කරගත්තා. ඉතින් මම ඊළඟට කරපු දේ තමයි බැල්කනි එකේ බිමට ආටිෆිෂල් ග්‍රාස් කාපට් එකක් එකතු කරගත්ත එක. මම මේ දේ කරන්න හේතුව තමයි කෝසි සුව පහසු බවක් එකතු කරගන්න වගේම ස්වාභාවික පරිසරය අනුකරණය කරන්න ඕන නිසා. ඉතින් මගේ බැල්කනි එකෙන් පේන වටපිටාව වුණත් ගොඩාක් ගස් කොළන් නැති නිසා මම මේ වීඩියෝ එකෙන් කතා කරපු බයෝෆීලියා ඉෆෙක්ට් එක ඇති කරන්න තමයි මම මෙහෙම කරේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ බැල්කනි එකේ වම් පැත්තේ කොටසට පැලදාපු පොට්ස් වලිනුයි මේ ලී වලින් හදලා තියෙන ට්‍රෙලිස් එක එල්ලපු නිසායි යම් තාක් දුරකට ප්‍රයිවසි ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ පොට්ස් වල දාපු පැල තව ටිකක් ලොකු වෙනකොට බැල්කනි එකේ තව ටිකක් කවර් වෙලා ප්‍රයිවසි එක ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඊළඟට අවධානය දෙන්නේ මේ ඉස්සරහ කොටසට. ඉතින් මට ඕනේ මෙන්න මේ කොටස ගෙදර ඉස්සරහිනොත් ලස්සන වෙන විදිහට ආවරණය කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මම ඒකට මෙන්න මේ වගේ රැක්ස් තෝරගත්තා ටිකක් දිග පොට්ස් පෝලින් එකක් දාන්න. ඉතින් මම ගාව දැනටමත් මේ අදහසින්ම හදපු මල් දාපු මේ විදිහේ දිග පොට්ස් තියෙනවා. ඉතින් මම මේ රැක්ස් පාවිච්චි කරලා ඒවා මේ බැල්කනි එකේ ඉස්සරහින් ගෙදර ලස්සන වෙන්න හැං කරා. ඉතින් මේකෙන් ගෙදරට ලස්සනක් වගේම බැල්කනි එකේ වාඩි වෙලා ඉන්න කෙනෙකුට හොඳ ප්‍රයිවසි එකකුත් ලැබෙනවා. ඉතින් දැන් බැල්කනි එක එළියේ ඉඳලා බැලුවහම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනක් වගේම බැල්කනි එකට හොඳ ප්‍රයිවසි එකකුත් මෙන්න මේකෙන් ඇඩ් වෙලා තියෙනවා කියලා. ඉතින් මම ඊළඟට කළේ මෙන්න මේ විදිහට අවුට්ඩෝර් ටේබල් එකකුයි චෙයාර්ස් දෙකකුයි ඇඩ් කරගත්ත එක. ඉතින් මේ හැම දෙයකටම කලින් බැල්කනි එක තිබ්බ විදිහ මතක් කළොත් කිසිම ෆර්නිචර් පීස් එකක් නැතිව වගේම ප්‍රයිවසි එකක් නැති නිසා වැඩි වෙලා ඉන්න හිතන බවක් බැල්කනි එකේ තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ හැටියට මගේ බැල්කනි එකේ ෆයිනල් ලුක් එක තමයි මේක. හැබැයි මම බැල්කනි එක ඩෙකොරේට් කරලා ඉවර නැහැ. තව වෝල් හැංගින්ග්ස්, ලස්සන මල්, පැල ජාති වගේ දේවල් වලින් මම මෙතන තව ලස්සන කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන විස්තර මම ඉස්සරහට වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් මේ තැන මගේ ගෙදර පාවිච්චි කරන්නේ නැතිම තැනක ඉඳලා මගේ ගෙදර මම ආසම කරන තැනක් බවට පත් වෙලා. ඉතින් මම හිතනවා මම අද ෂෙයා කරගත්ත ටිප්ස් එක ඔයාලත් ඔයාලගේ බැල්කනි එකට වෙනසක් කරන්න ඉන්නවනම් මේ වීඩියෝ එකේ තිබ්බ ටිප්ස් ප්‍රයෝජනවත් වෙයි කියලා.